හරිද අපි වැඩේ පටන් ගමු එහෙනම් මේ ඉවෙන්ට් එක කවර් කරලා මොනවද ඇයිද දන්නේ නැහැ ඉතින් ගැජබටික්ස් එහෙන එකක් AV නැති එකක් යාවි කියලා අපි මෙන්න මේ ඉවෙන්ට් එක කවර් කරලා දාමු කිට් යන්නේ මොන්න මේ කිට් මේ කිට් මේ කිට් අලිසන්නන් ගඳන් එන්නේ පානංගි එල්ල තමා ගණන්ම බා මේ සෙලෝ ටේප් එකයි බා මෙච්චර ගණන් සෙලෝ ටේප් රුපියල් 100 කට ගත්ත හැකිද හොඳ එක හරි යකුසාවා මගේ යකා දැක්කනේ ජපන් ඉන්නේ අපිට යකුසලා තමයි දෙන්නේ දැක්කනේ යකුසා කියන එක දන්නේ නැති කට්ටියත් ඇදිනේ මම සද්දෙට කියන්න හොඳ නැහැ කෙක්කයිලා කොටරයයි මනද මං යකුසා කියලා අපි කිට් එක ඕපන් කරමු හොඳ ඌ ඇඳ ගන්නවා අර පැත්තෙන් ඌ දැන් වැටලා තියෙන්නේ අපිට දැන් 78ක් තියෙන එකේ අපි තව දෙයක් තුනක් කරගලා බලමු ප්‍රශ්නයක් නැහැ බෑන් ගහමුකෝ අඩේ මේ PC එක ඔන් කරෙත් ලයිව් දාන්න ඕනේ හින්දා බං මං එහෙම සෙල්ලම් කරන්නේ නැහැ නේ බං මල දන්නවන්නේ කාලේ ඉඳන් සෙල්ලම් කරන්නේ නැහැ වැඩත් එක්ක සෙල්ලම් කරන්න දියා ලයිව් දාන්නත් කොහෙද හුජ්ජෝ ගිහින් ඉති අර බලහංකෝ ඇමිනෙනවනේ තියලා ඒ අරක එකපාරක් ආවහම මේ මොකද්ද බං ඒ එකම එක දෙපාරක් ආවනේ බා බුදු අයියේ මේ සෙලෝ ටේප් නංගි ගමුනේ අනිත් කිඩ් නම් එච්චර සෙට් නෑ මේ බිජ්ජ කරේ දාන් ඉන්න මල්ලි නම් එපා මට නිකන් දුන්නත් ඒක ඕපන් කරපන් කෑලි හම්බෙනවලු අම්මට එහෙමද බුදු මල්ලියේ ඔම හිටපන් 50 අම්මා වරුනේ 50යිද බන් දෙන්නේ 150යිනේ තියෙන්නේ ඉතින් ඒ 150ට ගන්න තියෙන්නේ වෙන ගන්න දෙයක්වත් නැහැනේ මේ හුච්චම් පෑන් එකයි මියුසික් අම්මට මේක නම් අර පිච්ච කරේ දාන් ඉන්න මන්ට හොඳයි හරි අවන්න සෙලෝ ටේප් නම් ගිය ගන්න වෙනා මේ පැත්ත කොල්ලෝගේ කාමයේ අවිස්සීමේ අරමුණෙන් මම අද සෙලෝ ටේප් නංගිව දා ගන්නවා කැරක්ටර් එකට චුට්ටක් ඉන්න සෙලෝ ටේප් නංගි ඔයා සුදු මැණික එන්න අම්බෝ මේක හරියන්නේ නැහැ සුදු නෝනා ඕස දෙතොල් ලාලා වාගේ ගන්න ඕනේ පොඩ්ඩක් අම්මෝ ගිනි කිකිලි වගේ සරා මේ ආශාවෙන් දිගි වගේ ලල්ල ඒක හරියන්නේ නැහැ බං සෝරෙන් නැගිටලා එනවා වගේ ඒක තමයි හරියන්නේ නංගිට. ඒක හොඳයි මායාකාරී වගේ මායාවී. මෙයාට කහ පාට ගන්නයක් දෙන්න අතට සක්ස් පාට ගන්න එක. ඔගේ බොයිස් අද ඉතින් ලස්සන කෙල්ලෙක් එක්ක අපි ඇවිල්ලා ඉන්නේ.